ආයිබෝවන් කියලා පිළිගන්නවා මధుව රිවිව් ප්ලස් YouTube channel එකට. අද අපි ඔයාලා වෙනුවෙන් මේ අවුරුද්දේ තිරගත වුණ සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. තමන්ගේ රටේ සිද්ධ වෙන අසාධාරණ වලට එරෙහිව සටන් කරන පොලිස් නිලධාරියෙක් වටා ගෙතෙන මේ මූවී එක තමයි IMDb අගයේ 6.3ක් ලබාගත් ගේම් චේන්ජර් කියන සුපිරිම ෆිල්ම් එක. හිතා ගන්න බැරි අවසානයක් තියෙන මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණම කතාව තමයි අද අපි ඔයාලා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ෆිල්ම් එකට යන්න කලින් හැමදාමත් වගේ මතක් කරනවා ඔයා තාමත් අපේ මధుව රිවිව් ප්ලස් YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ඔන්න පාලින් subscribe button එක පේන්නම තියෙනවා. ඒක click කරගෙනම ඔයාට අපේ channel එකත් එක්ක එකතු වෙන්නත් පුළුවන්. හරිනම් තවත් වැඩි කතා බහන්න නැතුව අපි යමුද මේ සුපිරිම ෆිල්ම් එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශවල මහ ඇමති විදියට කටයුතු කරන සත්‍යමූර්ති කියන ඇමතිවරයා හීනයක් දැකලා අවදි වෙන විදිය. එයාට මේ වෙලාවේ හීනෙන් Taman දිවුරුම් දීපු පළවෙනි දවසේ වගේම තරුණ අම්මා කෙනෙක්ගේ සහ දරුවෙක්ගේ ඡායාවක් පේනවා. සංසුන් වෙලා නිදා ගන්න හැදුවත් අන්තිමේදී සත්‍යමූර්ති මේ දේ නිසාම සිහිය නැති වෙලා ඇදගෙන වැටෙනවා. මේක නිසාම සත්‍යමූර්තිව ළඟම හිටපු හිතවතුන් පුළුවන් තරම් ඉක්මනින්ම රෝහලට අරගෙන යනවා. මේ යන අතරමඟදී නගරයේ තියෙන පාලමක් කඩාගෙන වැටෙන නිසා වාහන සේරම බ්ලොක් වෙනවා. ඒක නිසා අන්තිමේදී සත්‍යමූර්තිගේ සේවකයෝ එයාව ට්‍රොලියක තියලා උස්සගෙන තමයි රෝහලට අරගෙන යන්නේ. මේ වෙලාවේ අවට ඉන්න හැමෝම කට්ටිය සත්‍යමූර්තිට බනින්න පටන් ගන්නවා. දේශපාලකයෝ නිසා මේ වගේ පාලමකුත් කඩාගෙන වැටිලා තියෙද්දි එයාලගේ ජීවිතේ බේර ගන්න නම් ඕනි තරම් කට්ටිය ඉන්නවා කියලා. ඉතින් Taman අසනීප වෙලා හිටියා සත්‍යමූර්තිට මේ මිනිස්සු බනින දේවල් හොඳට ඇහෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ සත්‍යමූර්ති ICU එකේ පණ අදිමින් ඉන්න වෙලාවෙත් එයාගේ පුතාලා දෙන්න තමන්ගේ තාත්තගෙන් පස්සේ ඇමතිකම හම්බ වෙන්නේ කාටද කියලා රණ්ඩු කරමින් ඉන්න විදිහ. ඒත් මැරෙයි කියලා හිටපු සත්‍යමූර්තිට සිහිය ආව නිසා ඒ දෙන්නට තමන්ගේ රණ්ඩුව නවත්තන්න සිද්ධ වෙනවා. මේ සේරම දේවල් ඉවර වුණාට පස්සේ සත්‍යමූර්ති එයාගේ පක්ෂයේ පරණම සමාජිකයෙක් වන සබාට එයාගේ ළඟට එන්න කියලා එයා මෙච්චර කාලයක් කරපු හැම වැරද්දක්ම පාපොච්චාරණය කරන්න පටන් ගන්නවා. ඊළඟට අපිට පෙන්වන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශවල සිද්ධ වෙන සිදුවීමක්. මීට කලින් IPS නිලධාරියෙක් විදියට සේවය කරපු රාම් මේ වෙලාවේ IAS නිලධාරියෙක් වෙලා. ඒ කියන්නේ දිස්ත්‍රික්කයේ කලෙක්ටර් කෙනෙක් වෙලා කෝච්චියේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඒත් IPS නිලධාරියෙක් විදියට සේවය කරපු කාලේ රාම්ගේ මූලිකත්වයෙන් නතර කරලා දාපු වංචා දූෂණ මැරකම් කරපු කල්ලියක් මේ වෙලාවේ ඒ කෝච්චියෙන් නතර කරලා රාම්ව මරලා දාන්නයි උත්සාහ කරන්නේ. හැබැයි ඒ කට්ටිය හැමෝටම හොඳටම පහර දෙන රාම් ඒ කට්ටිය කෝච්චි පාරේ තියලා බැඳලා එයාලගේ බොස්ට වීඩියෝ කෝල් එකක් අරගෙන කියනවා පුළුවන් තරම් ඉක්මනට ඇවිල්ලා ඒ කට්ටිය බේරගෙන යන්න කියලා. අන්තිමේදී බොස් එයාගේ හෙලිකොප්ටර් එකේ නැගලා පුළුවන් තරම් ඉක්මනින් එතනට එනවා. ආවට පස්සේ රාම් කරන්නේ බොස් ආපු හෙලිකොප්ටරේ නැගලා ගෙදර යන එක. ගෙදර ගියාට පස්සේ රාම්ගේ පවුල කට්ටිය රාම්ව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. හැබැයි මේ වෙනකොට රාම්ගේ අම්මගේ එකම බලාපොරොත්තුව තමයි රාම්ට කොහොම හරි කරලා කසාදයක් කරලා දෙන එක. හැබැයි රාම් නම් එක හෙලාම කියන්නේ එයාට ජීවිතේටම කසාද ඕනේ නැහැ කියලා. මේ අතර අපිට පෙන්වන්නේ සුව වෙලා ඉන්න සත්‍යමූර්ති ආණ්ඩු පක්ෂයේ බලයේ ඉන්න සේරම මැති ඇමතිවරු ගෙන්නලා අදින් පස්සේ කිසිම දූෂණයක් වංචාවක් වෙන්න බෑ කියලා තර්ජනය කරන විදිහ. මේකට සත්‍යමූර්තිගේ පුතාලා දෙන්නම කැමති නැති වුණා. සත්‍යමූර්ති කියනවා මොනම හේතුවක් නිසා හරි කවුරු හරි ආපහු වංචාවක් කරලා තිබ්බොත් ඒ කට්ටියව මරලා දාන්න උනත් දෙපාරක් හිතන්නේ නැහැ කියලා. මේ අතර දිස්ත්‍රික්කයේ කලෙක්ටර් විදියට පත්වීම ලැබපු රාම් පළවෙනි වතාවට එයාගේ ඔෆිස් එකට යනවා. රාම්ගේ සහායකයා විදියට වැඩ කරන්නේ කෙලින් වැඩ කරන සත්‍යගරුක මිනිසෙක් වුණ සත්‍යම්. හැබැයි මේ සත්‍යම්ගේ තියෙන විශේෂත්වය තමයි එයා ඇවිදින්නේ සාමාන්‍ය මිනිස්සුયો වගේ කෙලින් නෙමෙයි. එයා ඇදේට තමයි ඇවිදින්නේ. පළවෙනි දවසේම වැඩබාරගත්ත රාම් වහාම සේරම නිලධාරීන්ව රැස්වීමකට කැඳවනවා. ඊට පස්සේ නිලධාරීන්ට කියනවා මේ දිස්ත්‍රික්කයේ තියෙන ලොකුම ප්‍රශ්න ටික මොනවද? ඒ ප්‍රශ්නවලට හේතු මොනවද කියලා පුළුවන් තරම් ඉක්මනට වාර්තා කරන්න කියලා. මේ අතර කවදා හරි දවසක තාත්තගේ ඇමතිකම ගන්න සිහින දකින සත්‍යමූර්තිගේ පොඩි පුතා මෝපිදේව් එයාගේ නීති විරෝධී වැඩ කරන කට්ටිය හම්බ වෙලා දවල් කාලේ ඒ දේවල් නවත්තලා රැයට කරන්න කියලා උපදෙස් දෙනවා. ඒ වගේම සත්‍යමූර්තිට දැනෙන්න කිසිම දෙයක් කරන්න එපා කියලා එයා කියනවා. ඒත් එක්කම ওই කට්ටියට මතකයිනේ රාම්යාගේ නිලධාරීන්ට නියෝග කරා මේ පළාතේ තියෙන ප්‍රශ්න වගේම ඒවට හේතුත් වාර්තා කරන්න කියලා. ඉතින් ඒ අනුව මේ වාර්තාවල සඳහන් වෙලා තියෙන නම් සේරම තියෙන කට්ටිය කාර්යාලයට ගෙන්නනවා. ආවට පස්සේ රාම් මේ කට්ටියට උපදෙස් දෙනවා සාමාන්‍ය ජනතාව ගැන හිතලා ওই කට්ටිය කරන නරක වැඩ සේරම නවත්තන්න කියලා. ඒත් ඉතින් මේ කට්ටිය ඒ කිසිම දෙයක් අහන්නේ නැති නිසා රාම් මේ කට්ටිය බස් එකකට දාගෙන ඒ එක එක්කෙනාගේ බිස්නස් තියෙන තැන්වලට යනවා. ගිහිල්ලා ඒ තැන්වල සිද්ධ වෙන වංචා දූෂණ සේරම මිනිස්සු ඉස්සරහා හෙළි කරලා ඒ සේරම ඒවා සීල් කරනවා. ඉතින් එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ව්‍යාපාර මේ විදියට සීල් වෙලා කෝටි ගාණක් පාඩු වෙනකොට ඉතුරු ව්‍යාපාරිකයෝ තමන්ගේ වංචා දූෂණ සේරම නතර කරන්නම් කියලා පොරොන්දු වෙනවා. ඊළඟට අපිට පෙන්නන්නේ රාම්යාගේ යාළුවොත් එක්ක එකතු වෙලා පාටියක් දාන විදිය.
මේ පාටිය වෙලාවේ රාම් කසාද බඳින්නේ නැහැ කියලා යාළුවෝ හැමෝම විහිළු කරන්න පටන් ගන්නවා. රාම් මේක නිසාම කොලේජ් යන කාලේ තිබුණ එයාගේ ආදර කතාව ගැන එයාගේ යාළුවන්ට කියනවා. ඉතින් දැන් තමයි අපිට පෙන්වන්නේ කොලේජ් යන කාලේ රාම්ගේ ආදර කතාව. රාම් ඉතින් දැන් වගේම කොලේජ් යන කාලෙත් වංචා දූෂණ වලට විරුද්ධව සටන් කරපු කෙනෙක්. මේ අතර එක දවසක් ගෑනු ළමයෙකුට අතවර කරපු KP කියලා මහාචාර්යවරයෙකුට රාම් හොඳටම පහර දෙනවා. හැබැයි එයා පස්සේ තමයි දැනගන්නේ එයා ගහලා තියෙන්නේ එකම නම තියෙන ඒත් කිසිම වැරද්දක් කරලා නැති මහාචාර්යවරයෙකුට කියලා. ඉතින් මේ මහාචාර්යවරයාගේ දුව දීපිකා රාම් තමන්ගේ තාත්තට ගහපු නිසා රාම්ට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් දාලා එයාව හිරේට දානවා. හැබැයි අන්තිමේදී රාම්ගේ යාළුවෝ ඇවිල්ලා රාම් කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා දීපිකාට පැහැදිලි කරලා කොහොම හරි ඒ පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නවා. මේ සිද්ධියත් එක්කම රාම් සහ දීපිකා දෙන්න අතර යාළුකමක් ඇති වෙනවා. හැබැයි රාම් නිතරම රණ්ඩු කරගන්න ඉතුරු කට්ටියට ගහන කෙනෙක් නිසා දීපිකා රාම්ට ආදරය කරන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි රාම් මේ වෙනකොටත් දීපිකාට ආදරය කරන නිසා දීපිකා නිසාම රාම් තමන්ගේ තරහ පාලනය කරගන්න උත්සාහ කරනවා. ඒත් ඉතින් මේ උත්සාහයත් අපතේ ගිහිල්ලා රාම්ට එයාගේ කේන්තිය පාලනය කරගන්න බැරුව එයා තව කෙනෙකුට ගහන විදිහ දීපිකා දකිනවා. මේක නිසා දීපිකා කියනවා ඔයාගේ ඔය තරහෙන් වැඩක් ගන්න පුළුවන් එකම විදිහ තමයි IAS නිලධාරියෙක් වෙන එක කියලා. මේ වෙලාවේ රාම් කියනවා IPS කෙනෙක් වුණා නම් හොඳයි නේද කියලා. ඒත් ඉතින් දීපිකා කියනවා ඔයා IPS කෙනෙක් වෙලා කාගේ ඇඳුම ඇඳුවොත් ඔයාගේ චණ්ඩිකම තවත් වැඩි වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම IAS නිලධාරියෙක් වෙන්න ඕනි කියලා. ඒත් එකම දීපිකා රාම් එක තියෙන සම්බන්ධය සේරම අතෑරලා දානවා. IAS කෙනෙක් වෙන්න ලකුණු 6ක් මදි වෙලා රාම් IPS කෙනෙක් වෙලා දීපිකාව හම්බ වෙන්න ගියත් ඒ වෙනකොට දීපිකා නගරෙන් ගිහිල්ලා තිබ්බ නිසා රාම්ට ආපහු කවදාවත් දීපිකාව හම්බ වෙලා නැහැ. රාම් ඉතින් මේ කතාව කියලා ඉවර වෙනවත් එක්කම රාම් එක එකට බිබී හිටපු යාළුවෙක් කියනවා මම දීපිකා ඉන්නේ කොහෙද කියලා දන්නවා කියලා. ඒත් එකම එයාට වෙරි වැඩි වෙලා නින්දට වැටෙන නිසා රාම්ට දීපිකා ඉන්න තැන අහගන්න ලැබෙන්නේත් නැහැ. මේ වෙලාවේ යාළුවෝ කියනවා ආපහු මෙයා අවදි වෙන්නේ හවසට. අපි මෙයා නැගිට්ටම දීපිකා ඉන්න තැන හරියටම අහගමු කියලා. රාම්ට ඒක නිසා ඉතින් අන්තිමේදී දීපිකා ඉන්න තැන අහගන්න හවස් වෙනකම්ම ඉන්න වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රාම් මෝපි දේවිගේ කල්ලිය කට්ටිය පවත්වගෙන යන නීති විරෝධී තිත්පලක් වටරලා එතන ඉන්න කට්ටිය වගේම තවත් ඒ වගේ තැන්වල සේවය කරන කට්ටිය 500කට වඩා අත්අඩංගුවට ගන්නවා. මෝපි දේවිට මේ කට්ටිය බේර ගන්න නම් ලොකු ගාණක් අල්ලස් විදිහට ගෙවන්න ඕන නිසා එයා තමන්ගේ කට්ටියට කියනවා වෙන මිනිස්සු හොයාගෙන ඒ වැඩේ පටන් ගන්න කියලා. මේ අතරෙමිදා දීපිකා ඉන්න තැන දන්නවා කිව්ව යාළුවාගෙන් රාම්ගේ යාළුවෝ කොහොම හරි දීපිකා ඉන්න තැන අහගෙන ඒක රාම්ට කියනවා. අන්තිමේදී රාම් දීපිකා ඉන්න තැනට ගිහිල්ලා සත්‍යම්ව ඇතුළට යවනවා දීපිකාව එළියට එක් කරගෙන එන්න කියලා. රාම් Taman බලන්න ඇවිල්ලා කියලා දැනගත්තම ගොඩක් සතුටු වෙන දීපිකා සත්‍යම්ට කියනවා රාම්ට ඇතුළට එන්න කියන්න කියලා. හැබැයි රාම් ආපහු සත්‍යම්ට කියනවා දීපිකාට එළියට එන්න කියන්න කියලා. දීපිකා ඉතින් සත්‍යම්ට කියනවා රාම්නේ මාව බලන්න ආවේ. එයාට මාව බලන්න ඕන නම් ඇතුළට එන්න කියන්න කියලා. ඒ වගේම ඉතින් සත්‍යම් මේක රාම්ට කිව්වම රාම් ආපහු හැරිලා යන්න හදනකොට දීපිකා දුවගෙන එළියට එනවා. මේ වෙලාවේ වාහනේ යන රාම් දීපිකාව දැකලා වාහනේ නවත්තලා එයා දීපිකාගේ ළඟට එනවා. ආවට පස්සේ දීපිකා කියනවා ඔයා දැන් කලෙක්ටර් කෙනෙක් නිසාද ඇතුළට එන්න බැරි. ඒක නිසා ඇතුළට එන්න කියලා. රාම් ඉතින් එතකොට කියනවා මට ඇතුළට එන්න බෑ මෙහෙම කතා කරමු කියලා. ඉතින් මේ කතාව නිසා රාම් දැන් වෙනස් වෙලා කියලා හිතන දීපිකා එතනින් තරහ වෙලා යන්න යනවා. හැබැයි දීපිකා පස්සේ තමයි තේරුම් ගන්නේ රාම් කලෙක්ටර් කෙනෙක් නිසා එයාට වෙන දිස්ත්‍රික්කයකට යනවා නම් ඒ අදාළ දිස්ත්‍රික්කයේ ලේකම්ගෙන් අවසර ගන්න ඕනි කියලා. ඉතින් මේ දීපිකා ඉන්න ගෙදර තියෙන වෙන දිස්ත්‍රික්කයක නිසා තමයි රාම් ඇතුළට එන්න බෑ කියන්නේ. මේක තේරුම් ගත්තට පස්සේ දීපිකා දුවගෙන ඇවිල්ලා රාම්ව බදා ගන්නවා. මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ මෝපි දේවි දවසක් රාම්ට එයාගේ ගෙදරට එන්න කියලා පණිවිඩයක් යවනවා. හැබැයි රාම් මෝපි දේවිට කියනවා මාව හම්බ වෙන්න ඕන නම් ඔයා මෙහෙට එන්න කියලා. ඒ විදිහට මෝපි දේවි රාම්ව හම්බ වෙන්න ආවට පස්සේ රාම් යාව සෑහෙන්න රස්තය අඩු කරවනවා. ඊට පස්සේ මෝපි දේවි විතරක් අන්තිමේට ඇතුළට අරගෙන රාම්යාට සෑහෙන්න අපහාස කරනවා වගේම කලෙක්ටර් කෙනෙක්ගේ වගකීම් එයාට පැහැදිලි කරනවා. මේක නිසා ඉතින් මෝපි දේවි දරා ගන්න බැරි තරහකින් රාම්ව ඉවරයක් කරනවා කියලා හිතාගෙන එයාගේ ඔෆිස් එකෙන් එළියට යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ රාම් දීපිකා වැඩ කරන වැඩිහිටි නිවාසෙට ගිහිල්ලා ඉන්න විදිය. ගිහිල්ලා එතන ඉන්න වැඩිහිටියොත් එක්ක කතා කරන රාම්ට පාර්වතී අම්මා කියලා ගෑනු කෙනෙක් මුණ ගැහෙනවා. දරුණු අනතුරකින්ද නහරවලට හානි වෙලා ඉන්න පාර්වතී අම්මට පෙනීමක් දැන් ටිකක් අඩු වෙලයි තියෙන්නේ. පාර්වතී අම්මගේ පුරුද්දක් තමයි රටේ සිද්ධ වෙන අපරාධ දූෂණ වලට විරුද්ධව රජයේ ඇමතිවරුන්ට ලියුම් ලියන එක. ඒත් එයාගේ එක ලියුමකටවත් මේ වෙනකන් කිසිම ඇමති කෙනෙක් ප්‍රතිචාර දක්වලා නැහැ. මේක ඇහුවට පස්සේ රාම් කියනවා හෙට වයිසෑග් වල තියෙන උත්සවයකට සත්‍යමූර්ති ඇමතිතුමා එනවා. ඕනනම් අපි එතෙන්ට ගිහිල්ලා එයාව හම්බ වෙලා මේ ලියුම් ටික බාර දෙමු කියලා. ඉතින් පාර්වතී අම්මත් ඒ අදහසට කැමති වෙනවා. ඒ අනුව පහවදා පාර්වතී අම්මා
සත්‍යමූර්ති සහභාගී වෙන රැස්වීමට ගියාම පාර්වතී අම්මව දකින සත්‍යමූර්ති හොඳටම බය වෙනවා. ඉතින් ওই කටියට මතක ඇති ෆිල්ම් එක පටන් ගද්දිම සත්‍යමූර්ති ගෑනු කෙනෙක් වයි පුංචි ළමයෙකුව දැකලා හොඳටම බය වුණා. මෙන්න මේ වෙලාවේ සත්‍යමූර්තිට පාර්වතී අම්මව ඒ හීනෙන් දැකපු ගෑනු කෙනා වගේම පේන්න ගන්නවා. මේ වෙලාවේ කෙලින්ම වේදිකාවට එන පාර්වතී අම්මා සත්‍යමූර්තිගේ පුතාලා දෙන්න කරන වංචා දූෂණ ගැන හෙළි කරනවා. මේ වෙලාවේ ඉතින් මෝපි දේවිට තරහා ගිහිල්ලා පාර්වතී අම්මව තල්ලු කරලා දාන්න හදනකොටම රාම්‍යව අල්ලගෙන මෝපි දේවිට පහර දෙනවා. මේ වෙලාවේ සත්‍යමූර්ති රාම්ගේ පැත්ත අරගෙන මෝපි දේවිට කියනවා සිද්ධ වුණ දේට සමාව ගන්න කියලා. ඒත් එකම සත්‍යමූර්තිත් පාර්වතී අම්මගෙන් සමාව ඉල්ලනකොට පාර්වතී අම්මා කියනවා උඹ සමාව ඉල්ලන්නවත් සුදුසු නෑ කියලා. ඒ කහනවත් එක්කම ආපහු අතීතයේ මතක් වෙන සත්‍යමූර්තිට පපුවේ අමාරුවක් හැදිලා ඇදගෙන වැටෙනවා. ඒක නිසා ඉතින් සත්‍යමූර්තිව ආපහු රෝහල් ගත කරනවා. මේ වෙලාවේ මෝපි දේවි රෝහලේ ඉන්න තාත්තට හොඳටම බනිනවා ඇයි මට සමාව ගන්න සැලැස්සුවේ කියලා. අන්තිමේදී ඉතින් මේක නිසාම සත්‍යමූර්ති එතනම ඉන්න සභාවට කියනවා රාම්ගේ වැඩතානම් කරන්න කියලා නියෝගයක් යවන්න කියලා. අන්තිමේදී රාම් Tamanට එන ඊමේල් එකෙන් දැනගන්නවා ඇමතිතුමාගේ අනින් Tamanගේ වැඩතහනම් වෙලයි තියෙන්නේ කියලා. මේ දේ නිසාම රාම් ගොඩක් දුකින් ඉන්නකොට එතෙන්ට එන දීපිකා ඔයා හොඳට වැඩ කරපු කෙනෙක් නිසා ඉස්සරහට හොඳ දෙයක් වෙයි කියලා එයා රාම්ගේ හිත හදනවා. ඒ වගේම මේ හම්බ වෙලා තියෙන නිවාඩුවේදී අපි දෙන්නගේ කසාදය කරමු කියලා දීපිකා යෝජනා කරනවා. මේ අතර අපිට පෙන්වන්නේ Tamanගේ තාත්තා ගැන තරහින් ඉන්න වගේම ඇමතිකම අරගන්න කෑදරකමින් ඉන්න මෝපි දේවි කවුරුත් නැති වෙලාවේ සත්‍යමූර්ති ඉන්න රෝහල් කාමරයට ගිහිල්ලා සත්‍යමූර්තිව මරලා දානවා. සත්‍යමූර්ති නැති වුණා කියලා දැනගත්තට පස්සේ එතෙන්ට එන සත්‍යමූර්තිගේ ලොකු පුතා මණි මුලින්ම ඒ ඇමතිකම ඉල්ලුවත් තාත්තව මරලා දැම්මේ මෝපි දේවි කියලා දැනගත්තට පස්සේ එයා ඒ ඇමතිකම මෝපි දේවිට දෙන්න කැමති වෙනවා. ඒ අනුව අන්තිමේදී ඒ පළාතේ මහ ඇමති විදිහට මෝපි දේවි දිවුරුම් දෙනවා. මේ අතර අපිට පෙන්වන්නේ රාම් දීපිකාව විවාහ කරගන්න දවස උදා වෙනවා. රාම් ඉතින් එදා හරිම සතුටින් විවාහ මණ්ඩපයට යන්න හැදුවත් එතෙන්ට එන පොලිස් නිලධාරීන් පිරිසක් ඇමතිතුමාට ගහපු වරදට රාම්ව අත්අඩංගුවට අරගන්නවා. මේ අතරෙම ඉතින් සත්‍යමූර්තිගේ අවමගුලක් පැවැත්වෙනවා. ඉතින් රාම්ව අත්අඩංගුවට අරගෙන යන අතරේ තමයි එයාට තේරෙන්නේ තමන්ව උගුලකට අහු වෙලා කියලා. මෝපි දේවිගේ සැලැස්ම තමයි නගරේ පුරාම කලබලයක් ඇති කරවලා ඒ අතරේ බන්ධනාකාර බස් එකේ අරගෙන යන රාම්වත් මරලා දාන එක. ටික දුරක් මේ විදිහට බන්ධනාකාර බස් එකේ රාම්ව අරගෙන ගියාට පස්සේ එක පොලිස් නිලධාරියෙක් රාම්ව එළියට අරගෙන එයාගේ අතට දංවැලක් දාලා ඒ බන්ධනාකාර බස් එකේම ගැට ගන්නවා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් වගේම මැර කණ්ඩායමක් එකතු වෙලා රාම්ට පහර දීලා මරලා දාන්න තමයි සූදානම් වෙන්නේ. රාම් ඉතින් මේ වෙලාවේ එයාට තියෙන එක අතෙන් හැමෝගෙමත් එක්ක ෆයිට් කරලා එයාගේ ජීවිතේ බේරගන්න උත්සාහ කරනවා. මේ අතර තමයි සත්‍යමූර්තිගේ අවමගුල වෙලාවේ එයා රෝහලේ ඉඳන් කරපු අවසන් කතාව සජීවීව විකාශනය වෙන්න පටන් ගන්නෙ. මේ කතාවේ සත්‍යමූර්ති කියනවා මගේ දරුවෝ දෙන්න නෙවෙයි මගෙන් පස්සේ මේ පළාතේ මහ ඇමති වෙන්නේ මං වැඩ තහනම් කරපු කලෙක්ටර් රාම් කියලා. ඒත් එක්කම මෙච්චර වෙලා රාම්ට විරුද්ධව හිටපු පොලිස් නිලධාරීන් සියලුම දෙනාම රාම්ට සැලුට් කරලා එයාලගේ මහ ඇමතිතුමා විදියට පිළිගන්නවා. ඒ වගේම සත්‍යමූර්ති කියනවා මගේ අවසන් කටයුතු පවා සිද්ධ වෙන්න ඕනේ රාම්ගේ අතින් කියලා. ඒ අනුව රාම් අන්තිමේදී සත්‍යමූර්තිගේ අවමගුලට සහභාගී වෙලා එයාගේ අවසන් චාරිත්‍ර ඉෂ්ට කරනවා. ඒත් එක්කම සත්‍යමූර්තිගේ ළඟම හිටපු සභා රාම් එක්ක අතීත කතාවක් කියන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපිට මීට අවුරුදු ගානකට කලින් සිද්ධ වුණ එක්තරා අතීත සිදුවීමක් පෙන්නනවා. ඒ අනුව අපිට පෙන්වන්නේ තමන්ගේ ගමේ සිද්ධ වෙන අසාධාරණ වලට විරුද්ධව සටන් කරලා තමන්ගේ ගමේ පිහිටලා තියෙන කන්ද පවා ආරක්ෂා කරගන්න මහන්සි වෙන අප්පන්නා කියලා මිනිසෙක්. අප්පන් ඉතින් ගමේ සිද්ධ වෙන අසාධාරණ වලදී නිතරම ඉස්සරහට ඇවිල්ලා ඉදිරිපත් වෙන නිසා කාලයක් යනකොට එයාගේ හොඳම යාළුවා මුකුන්ද් අප්පන්නට කියනවා අපි පක්ෂයක් හදාගමු ඔයා ඒකේ නායකයා වෙන්න කියලා. එයා ඉතින් මුලින්ම මේකට කැමති නැති වුණා තමන්ගේ මිනිස්සුන්ට අවංකවම සේවය කරන්න ඕනි කියන අරමුණ තියාගෙන අප්පන්න අන්තිමේදී දේශපාලනයට ඇතුල් වෙනවා. මෙන්න මේ විදිහට අප්පන්නගේ නායකත්වයෙන් අභියුදම් කියන පක්ෂය නිර්මාණය වෙනවා. ඒත් ඉතින් මේ අප්පන්නට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි එයාට තිබ්බ ගොතේ නිසා එයාගේ හිතේ තියෙන දේවල් ගලපලා කියන්න බැරි වෙන එක. ඒක හදාගන්න අප්පන්න කොච්චර උත්සාහ කරත් උපදින්ම ආපු මේ තත්ත්වය වෙනස් කරගන්න අප්පන්නට බැරි වෙනවා. අප්පන්නගේ බිරිඳ පාර්වතිත් මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන් හැම උදව්වක්ම කළත් අප්පන්නට මේ තත්ත්වය මඟ හැරගන්න බැරි වෙනවා. අප්පන්න ඒක නිසා ඉතින් පක්ෂයේ කට්ටිය රැස් කරලා කියනවා අපේ පක්ෂයේ වෙනුවෙන් කතා කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න ඕනි කියලා. ඒ වෙලාවේ තමයි පක්ෂයේ කෙනෙක් සත්‍යමූර්තිව එක්කරගෙන ඇවිල්ලා කියන්නේ මෙයාට හොඳට කතා කරන්න පුළුවන් අපි මෙයාව කතා පවත්වන්න යොදාගමු කියලා.
අන්තිමේදී සත්‍යමූර්ති ආකර්ශනීය විදිහට කතා පවත්වන නිසා තව තවත් පිරිස පක්ෂයේ වටා එකතු වෙලා ඒ පක්ෂයේ ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. මේක නිසා ඉතින් අන්තිමේදී පක්ෂයේ වෙනුවෙන් ඇමති විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න හොඳම කෙනා සත්‍යමූර්ති කියලා අප්පන්නම යෝජනා කරනවා. ඒත් එක්කම ඉතින් ඡන්දය ළඟ ළඟම එන නිසා ව්‍යාපාරිකයෝ එකතු වෙලා මේ පක්ෂයට උදව් කරන්න කැමති වෙනවා. හැබැයි ඉතින් සල්ලි ඉස්සර කරගෙන දේශපාලනය කරන්න අකමැති වෙන අප්පන්නා ඒ ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගන්න අකමැති වෙනවා. මුලින්ම සල්ලි වලට යට නොවී ජනතාවට සේවය කරන අරමුණෙන් හිටපු මුකුන් අන්තිමේදී සත්‍යමූර්තිත් එක්ක එකතු වෙලා අප්පන්නට හොරෙන් ඒ ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි අරගන්නවා. ඉතින් අප්පන්න මේ දේ දැනගත්තට පස්සේ වහාම මාධ්‍ය හමුවක් ඇඳවලා එයාලගේ පක්ෂයේ තහනම් කරන්න තීරණය කරනවා. ඉතින් මුකුන්ද් වගේම සත්‍යමූර්ති දෙන්න මේ දේ දැනගත්තට පස්සේ තීරණය කරනවා අප්පන්නව මරලා දාන එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ කියලා. මේක නිසාම මුකුන්ද් වගේම සත්‍යමූර්ති දෙන්න අප්පන්නව මරලා දානවා පාර්වතී හැංගිලා බලාගෙන ඉන්නවා. ඒ වගේම ඉතින් මේ හැමදේම මුකුන්ද් දන්න නිසා සත්‍යමූර්ති මුකුන්ද්වත් මරලා දාලා අන්තිමේදී ඒ පළාතේ මහ ඇමති විදිහට පත් වෙනවා. ඒ වගේම ඉතින් සත්‍යමූර්ති තමන් කරපු දේ ගැන කාටවත් සැකයක් නොහිතෙන්න එයා මුකුන්ගේ දරුවෝ දෙන්න හදා ගන්න අරගන්නවා. ඉතින් සභාමය කියන කතාව අහගෙන ඉන්න රාම් හොඳටම ෂොක් වෙනවා. ඒ වගේම ඉතින් මේ වෙලාවේ තමයි අපිට පෙන්වන්නේ අප්පන්නගේ බිරිඳ. ඒ කියන්නේ රාම්ගේ ඇත්තම අම්මා වෙන කවුරුත් නෙමෙයි පාර්වතී අම්මා කියන එක. රාම් මේක නිසා ඉතින් පාර්වතී අම්මව හම්බ වෙන්න ඇවිල්ලා එයාගෙනුත් ආශිර්වාද ලබා ගන්නවා. මේ වෙලාවේ ඉතින් පාර්වතී අම්මා අප්පන්න කරේ දාගෙන හිටපු සලුව අරගෙන ඇවිල්ලා ඒක රාම්ගේ කරට දානවා. මේ අතර පක්ෂ සම්මේලනයේ රැස් වෙලා රාම්ට ප්‍රධාන ඇමතිකම දෙන්න හැදුවත් මෝපිදේවි ඒකට විරුද්ධ වෙලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන නිසා අන්තිමේදී රාම් මෝපිදේවිටම පක්ෂයේ මහ ඇමතිකම ලබා දෙනවා. ඒත් එක්කම මුළු රටේම ඉන්න IAS නිලධාරීන් ආපහු රාම්ව සේවයේ පිහිටුවන්න කියලා රජයට බල කරන නිසා අන්තිමේදී රාම්ව ආපහු දිස්ත්‍රික්කයේ කලෙක්ටර් බවට පත් වෙනවා. රාම් ඉතින් ආපහු සේවයට එනවත් එක්කම මෝපිදේවිත් ඒ පළාතේ මහ ඇමති විදිහට දිවුරුම් දෙනවා. රාම් සේවයට ආපු ගමන්ම කරන්නේ රටේ පළාත් පාලන ඡන්දයක් නිවේදනය කරන එක. ඒ වගේම මේ ඡන්ද කොමසාරිස් විදිහට සේවය කරන්නේත් රාම්මයි. රාම් ඊට පස්සේ කරන්නේ මෝපිදේවි හම්බ වෙන්න එයාගේ කාර්යාලයට යන එක. මේ වෙනකොට ඡන්දයක් නිවේදනය කරලා තියෙන නිසා මෝපිදේවිට එයාගේ තනතුරේ තියෙන බලය පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔයා CM වුණාට කිසිම බලයක් නැති CM කෙනෙක් කියලා රාම් මෝපිදේවිට අපහාස කරලා එතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ ඉතින් අප්පන්නගේ පක්ෂයේ අලුතින් ප්‍රතිසංස්කරණය කරලා මහජන සුබසාධන පක්ෂයේ විදිහට සභාවේ නායකත්වයෙන් ආරම්භ වෙනවා. මේ අතර ඡන්දයේ වැඩ පටන් ගන්න රාම් මුලින්ම කරන්නේ ඡන්ද කොමිසමේ ඉන්න සේරම දූෂිත නිලධාරීන්ව මාරු කරලා දාන එක. ඒ වගේම ඉතින් රාම් නිලධාරීන්ට කියනවා අපි මෙච්චර කාලයක් ඡන්දය කරේ දේශපාලකයන්ට ඕනි විදිහට. ඒක නිසා අපි මේ පාර ඡන්දේ නීත්‍යානුකූල විදිහටම කරමු කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රාම් රටේ තියෙන ගම්වලට ගිහිල්ලා මහ ජනතාවට කියනවා ඔයාලා මීට කලින් ඡන්දයක් වෙනුවෙන් 5000ක් ගත්තා නම් දැන් 20000ක් ඉල්ලන්න කියලා. ඉතින් මුළු රටේම මිනිස්සු තමන්ගේ එක ඡන්දයකට රුපියල් 20000ක් ඉල්ලනකොට මෝපිදේවිට එක ඡන්දයක් වෙනුවෙන් ඡන්ද 4කට වියදම් කරන සල්ලි වියදම් කරන්න සිද්ධ වෙනවා. මෝපිදේවි ඉතින් මේ මිනිසුන්ට බෙදලා දෙන්න අරගෙන යන සල්ලි ලොරි වලටත් පොලිසිය කිසිම බලපෑමක් නැතුව ගම් වලට අරගෙන යන්න අවස්ථාව රාම් හදලා දෙනවා. ඒ වගේම මෝපිදේවි ඡන්දයක් නිවේදනය කරලා තියෙද්දී රජයේ හෙලිකොප්ටර් එකක් ඡන්ද වැඩවලට භාවිතා කරපු නිසා රාම් මැදිහත් වෙලා මෝපිදේවිට තවත් ලක්ෂ 25ක දඩයක් ගහනවා. ඒ වගේම අපේක්ෂකයෙකුට ඡන්දය වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් උපරිම ගාණ ලක්ෂ 40ක් විතරක් නිසා ඉතුරු ප්‍රචාරණ කටයුතු සේරම ලක්ෂ 15න් ඉවර කරන්න ඕනි කියලත් රාම් මෝපිදේවිට දැනුම් දෙනවා. ඒ වගේම ආයතා විදියට ඡන්ද ප්‍රචාරණ වැඩවලට සල්ලි වියදම් කරනවා කියන චෝදනාව මත රාම් මෝපිදේවිගේ අයියා මණිගෙත් නාම යෝජනා අවලංගු කරනවා. මේ විදියට කාලය ගත වෙලා ගිහිල්ලා ඡන්දයේ තියෙන දවස උදා වෙනවා. ඉතින් ඡන්දය පටන් ගන්න කලින්ම ඡන්ද මධ්‍යස්ථානයක බෝම්බයක් පුපුරලා යනවා. මේ වෙලාවේ මෙතෙන්ට එන මෝපිදේවි මාධ්‍ය ඉස්සරහා කියනවා ඡන්ද කොමසාරිස්ට අඩුම තරමින් ඡන්ද මධ්‍යස්ථානවලටවත් ආරක්ෂාවක් දෙන්න බැරි වෙලා කියලා. ඊට පස්සේ මෝපිදේවි රාම් ළඟට ගිහිල්ලා කියනවා මේ රටේ තියෙන ඡන්ද මධ්‍යස්ථාන දහස් ගාණක් අතරින් 7ක බෝම්බ තියලයි තියෙන්නේ කියලා. මෝපිදේවිගේ මිනිසුන්ට හොර ඡන්ද දාන්න අවස්ථාවක් දුන්නේ නැත්නම් ඒ තැන් 7ේම තියෙන බෝම්බ පුපුරවා හරිනවා කියලා මෝපිදේවි රාම්ට තර්ජනය කරනවා. ඒත් එක්කම ඉතින් ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා හිතා ගන්න බැරි රාම් ගොඩක් අසරණ වෙනවා. අන්තිමේදී රටේ මිනිසුන්ගේ ආරක්ෂාව ගැන හිතන රාම් මෝපිදේවිගේ මිනිසුන්ට හොර ඡන්ද දාන්න අවස්ථාව හදලා දෙනවා. ඉතින් ඡන්ද මධ්‍යස්ථානවල ඉන්න නිලධාරීන් රාම්ට කෝල් කරලා හොර ඡන්ද වැටෙනවා කියලා කිව්වත් රාම් කියනවා ওই විදිහටම වැඩේ දිගටම කරගෙන යන්න ඉඩ දෙන්න කියලා. අන්තිමේදී දා දවස පුරාම හොර ඡන්ද දැම්මට පස්සේ ගොඩක් සතුටින් ඉන්න මෝපිදේවි රාම්ව හම්බ වෙලා කියනවා මම එක බෝම්බයක්වත් තිබ්බේ නෑ බොරුවක් කළේ කියලා.
මේ වෙලාවෙ ඉතින් රාම් hina වෙලා කියනවා ඔයා බෝම්බ තිබ්බේ නෑ මම තමයි බෝම්බ තිබ්බේ කියලා. මෙන්න මේ වෙලාවේ තමයි රාම් එයාලා කරපු ප්ලෑන් එක හෙලි කරන්නේ. ඉතින් හොරෙන් ඡන්ද දාන කට්ටිය හොයාගන්න ඕන නිසා රාම් ඡන්ද දානකොට අතේ ගාන කෙමිකල් එකට ඇඟිල්ල ඉදිමෙන වසක් කලවම් කරලායි තියෙන්නේ. මේක නිසා රාම්ට හොර ඡන්ද දාපු කට්ටිය වගේම ඒ මධ්‍යස්ථානත් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක නිසා එයා මේ මධ්‍යස්ථානවල ආපහු ඡන්දේ තියෙනවා කියලාත් මෝපි දේවිට කියනවා. ඒත් එකම මෝපි දේවිට තේරුම් යනවා එයා මේ ඡන්දය පරාද වෙන්නයි යන්නේ කියලා. ඒක නිසා ඉතින් මෝපි දේවි එයාගේ ළඟ තියෙන අන්තිම තුරුම්පුවත් පාවිච්චි කරනවා. ඒක තමයි රාම්ගේ අම්මයි තාත්තයි කවුද කියලා ඡන්ද කොමිසමට හෙළි කරන එක. මෝපි දේවි ඡන්ද කොමිසමේදී කියනවා අප්පන්නගේ සහ පාර්වතීගේ පුතා තමයි රාම් කියලා. ඒ වගේම රාම්ගේ තාත්තගේ පක්ෂයෙන් අපේක්ෂකේ ඡන්ද ඉල්ලන නිසා රාම් ඒ කට්ටියට පක්ෂපාතීව වැඩ කරනවා කියලා මෝපි දේවි චෝදනා කරනවා. ඉතින් ඡන්ද කොමිසම මේ පැමිණිල්ල බාර අරගෙන කියනවා රාම් පාර්වතීගේ සහ අප්පන්නගේ පුතා කියලා ඔප්පු වුණොත් රාම්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. ඒ වගේම මේ වෙනකොට ජීවතුන් අතර ඉන්නේ පාර්වතී විතරක් නිසා පහවදාම පාර්වතීගේ සහ රාම් දෙන්නගේ DNA ටෙස්ට් එකක් කරන්න කියලා ප්‍රධානියා නියෝග කරනවා. DNA ටෙස්ට් එක කරනකල් පාර්වතීව පොලිස් බාරේ තියාගන්න කියලාත් නියෝග කරනවා. ඒත් එක්කම එදා රෑ වෙලා පාර්වතීව හම්බ වෙන්න යන රාම් කියනවා අපි දෙන්න අම්මයි පුතයි කියලා ඔප්පු වුණොත් ආපහු මෝපි දේවි ජයගයි කියලා. ඒ වෙලාවේ පාර්වතී කියනවා ඔයා බය වෙන්න එපා ඔයාට ඕනේ විදියට හැමදේම සිද්ධ වෙයි කියලා. ඒ අනුව ඉතින් පහවදා උදේම රාම්ට පොලිසියෙන් කෝල් එකක් ඇවිල්ලා කියනවා පාර්වතී අම්මා පොලිස් බාරෙන් පැනලා ගිහිල්ලා කියලා. මේ ගැන හොයලා බලනකොට තමයි රාම් දැනගන්නේ එයාගේ අම්මා DNA ටෙස්ට් එකක් කරන්න බැරි වෙන විදියට තමන්ගේ මරණය සිද්ධ කරගෙන කියලා. ජේල කෙනෙක්ගෙන් ෆෝන් එක ඉල්ලගෙන සල්ෆියුරික් ඇසිඩ් නිර්මාණය කරන ෆැක්ටරි එකට ගිහිල්ලා ලොකු ටැංකියකට පැනලා තමයි පාර්වතී අම්මා තමන්ගේ සියදිවි හානි කරගෙන තියන්නේ. මේ දේ නිසාම ඉතින් රාම් පාර්වතීගේ අම්මා කියලා ඔප්පු කරන්න තියෙන එකම සාක්ෂියක් නැති වෙලා යනවා. ඒක නිසා ඉතින් රාම්ට විරුද්ධව මෝපි දේවි දාපු පැමිණිල්ලත් නිෂ්ප්‍රභා වෙලා යනවා. ඒ අනුව ඉතින් අන්තිමේදී දෙවනි වතාවට රාම්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඡන්දය පවත්වන්නත් පුළුවන් වෙනවා. මේ අතරේ ඡන්දය සාමකාමීව පැවැත්වුවත් ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල අවුලක් ඇති කරන්න මෝපි දේවි සැලසුම් කරනවා. ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන 13කටම එකවර පහර දීලා ඒ ඡන්ද අවලංගු කරන්නයි මෝපි දේවි සැලසුම් කරන්නේ. මේ වෙලාවේ රාම්ට ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන 90න් මෝපි දේවි පහර දෙන සැලසුම් කරලා තියෙන්නේ කොයි 13ටද කියලා හොයාගන්න ඕනි වෙනවා. ඒක නිසා ඉතින් රාම් හිරේ ඉන්න මෝපි දේවිගේ මිනිස්සු නිදහස් කරලා එයාලා යන තැන් ට්‍රැක් කරලා හරියටම පහර දෙන්න නියමිත මධ්‍යස්ථාන 13 හොයා ගන්නවා. ඊට පස්සේ රාම් කරන්නේ මේ මධ්‍යස්ථාන 13ේම ඡන්ද ප්‍රතිඵල තියෙන මැෂින් ටික ඩ්‍රෝන යානා වලින් ප්‍රධාන මධ්‍යස්ථානයට ගෙන්ව ගන්න එක. ඊට පස්සේ රාම් කරන්නේ ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගිහිල්ලා මෝපි දේවිගේ මිනිස්සු වෙනකොට ඒගොල්ලන්ගේ ඉස්සරහට JCB කීපයක්ම යවලා ඒගොල්ලන්ගේ වාහන විනාශ කරලා දාන එක. හැබැයි මෝපි දේවි කොහොම හරි ඇතුළට ඇවිල්ලා ඡන්ද මැෂින් 25ම විනාශ කරනවා. රාම් මේක නිසා ඉතින් නිලධාරීන්ට කතා කරලා ඒ හැම මැෂින් එකම තිබ්බ ඡන්ද මෝපි දේවිගේ පක්ෂයට දාන්න කියනවා. එහෙම දාලා දිනන්නේ අප්පන්නගේ පක්ෂය කියලා රාම් ගණන් හදලා මෝපි දේවිට කියනවා. ඉතින් Taman ඡන්දේ පරාද වෙනවා කියන තරහටම මෝපි දේවි රාම්ට ගහන්න පටන් ගන්නවා. හැබැයි රාම් අන්තිමේදී මෝපි දේවිට හොඳටම පහර දීලා එයාව මරන්නම හැදුවත් දීපිකා නිසා එයා මෝපි දේවිව අතාරිනවා. රාම් ඊට පස්සේ ඉතින් ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන්න කලින් ඡන්ද කොමසාරිස් ධූරයෙන් ඉල්ලා අස් වෙනවා. ඒ අනුව ඡන්දයේ ප්‍රතිඵල අනුව ආසන 155ක් දිනාගත්ත රාම්ගේ තාත්තා අප්පන්නගේ මහදින සුබසාධන පක්ෂයේ නායකත්වයට රාම් පත් වෙනවා. ඡන්දය දිනුවට පස්සේ ඉතින් රාම් එයාගේ තාත්තා අප්පන්න වගේම ඇඳගෙන බයිසිකලෙන් මහජනතාව ඉස්සරහට එනවා. ඒ වගේම රටේ මිනිස්සුන්ට මීට වඩා හොඳ රටක් නිර්මාණය කරලා දෙන්නම් කියලා එයා පොරොන්දු වෙනවා. කොහොම හරි මෙන්න මේ විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාවත් අවසන් වුනේ. ඒ වගේම ඉතින් ඔයාලා මේ වගේ සුපිරිම මූවීස් එක දිගටම බලන්න කැමති නම් දැම්ම අපේ මధుවා රිවිව් ප්ලස් YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. හරි එහෙනම් තවත් දවසක මේ වගේ සුපිරිම සුපිරි ෆිල්ම් එකකින් හම්බ වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.